ආයිබෝවන් අද අපිට ඇවිත් තියෙනවා සම්පූර්ණයෙන්ම ගම් වතුරට යට වෙලා හානියටපත් වුණ වාහන කීපයක්. මේ තියෙන්නේ එයින් එක් රථයක්. Toyota Axio hybrid රථයක්. Toyota hybrid රථය සම්බන්ධයෙන් මෙම ගම් වතුරට හසු වී විනාශයටපත් වූ අමතර කොටස් සම්බන්ධවයි මම මේ පැහැදිලි කිරීමක් කරන්නේ. ගම් වතුරෙන් හානියටපත් වී ඉන්ලට් මැනිපෝල් එක ඊට අමතරව මේන් fuse box එක ABS module එක accumulator එක inverter ටික ඊට අමතරව engine issue එක engine main harness radiator fan motors තර gearbox පැත්ත අපිට මේ පැත්තේ repairing වලට යන්න වෙනවා. ඊට අමතරව මේකේ අමතර කොටස් brand new recondition අප ආයතනයේ තියෙනවා. ඕනම repair එකක් කරගන්න පුළුවන්. අපි ගිහින් බලමු ඇතුළට තියෙන අඩුපාඩු මොනවද කියන සම්බන්ධව. මෙම හයිබ්‍රිඩ් රථය ගත්තොත් අපි ඇතුළත ගත්තොත් ගම් වතුරට හානි වී තියෙන සම්බන්ධව අපි කතා කරොත් මේකේ මේන් හනස් හයිබ්‍රිඩ් හනස් සීට් බෙල්ට් ඒවා ඔක්කොම රීප්ලේස්මන්ට් වලට යන්න ඕනේ. ඊට අමතරව මේක ගත්තම BCM එක ඊට පස්සේ එයාබැග් issue එක ඩෑෂ්බෝඩ් ඒ ගත්තම අපි මේකේ ඇතුළත සියලුම වගේ උපාංග ගම් වතුර හේතුවෙන් හානියටපත් වී තියෙන්නේ. එතකොට අපි මේවා අලුතෙන් රීප්ලේස්මන්ට් වලට තමයි යන්නේ. අපි බලමු හානියටපත් වෙලා තියෙන කොටස් මොන වගේ කොටස්ද කියලා. මේ වාහනේ හයිබ්‍රිඩ් බැටරිය. මේ බැටරියත් ගම් වතුර නිසා හානියටපත් වී තියෙන්නේ. එතකොට අපි මේන් රිලේ බොක්ස් ටික ඊට පස්සේ බැටරි කන්ට්‍රෝල් එක ඒව ටික ගත්තට පස්සේ හැමදේම වගේ ඩැමේජ් වෙලා තියෙන්නේ. එතකොට අපි මේකට කරන්නේ අලුතෙන් brand new බැටරියක් ගිහිල්ලා brand new රිලේ බොක්ස් ටික බැටරි කන්ට්‍රෝල් ටික රීප්ලේස්මන්ට් වලට යන එක තමයි කරන්නේ. අපි මෙම Toyota hybrid Axio කාරතේ කතා කරපු විදිහට ගත්තොත් ගම් වතුර හේතුවෙන් මේ වාහනේ හැම පද්ධතියක්ම වගේ හානියටපත් වෙලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් මීටර් බෝඩ් එක, AC පැනල් එක, ඉන්වර්ටර් එක, හයිබ්‍රිඩ් ECU එක, BCM එක, මේන් fuse link set එක, engine ECU එක, drawer ECU එක, headlight leveling sensors ECU එක, airbag ECU එක. ඊට අමතරව ගත්තොත් අපි මේකේ ඇතුළේ ඩෑෂ්බෝඩ් එක ඇතුළත තියෙන වයර් හන ඩැමේජ් වෙලා තියෙන්නේ. ගියර් හැන්ඩල් එක ඒ වගේ ගත්තොත් මේකේ තව ගොඩක් කොටස් තියෙනවා අපි පෙන්නපු නැති ඒවා. ඒ අමතර කොටස් හැමදේම වගේ මේකේ රීප්ලේස්මන්ට් වලට යන්න වෙනවා. අප ආයතනයේ ජෙනුවින් හා රීකන්ඩිෂන් සියලුම බඩු අප ආයතනයේ සතුයි. ඔබලාටත් ගම් වතුරට හසු වී වාහනයක් තියෙනවා නම් මහේස් මෝටර්ස් ආයතනයේට දැම්ම අරගෙන එන්න. හොඳ සේවාවක් සපයා ගැනීම සඳහා අපි ආරාධනා කරනවා මහේස් මෝටර්ස් ආයතනයට.